හායි යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට ඔන්න ඉතින් අපි කාලෙකින් වීඩියෝ එකක් ගෙනාවා අද යන්නේ නත්තල් කේක් හදන්නයි ඔන්න ඉතින් හැමෝම දන්නවා දැන් මේ වෙනකොට ක්‍රිස්මස් කේක් හදන විදිය අපි ඉතින් ඔන්න මුලින්ම පළතුරු ටික කපා ගමු මම අවශ්‍ය දේවල් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් ඔයාලට පුළුවන් ඒක බලා ගන්න අපිට මේකට අවශ්‍ය වෙනවා පුහුල් දෝසි චව් චව් කැන්ඩිඩ් පීල් ඉඟුරු දෝසි කරන්ස් රතු චෙරීස් කොළ චෙරීස් කජු ඒ වගේම දෙහි ගෙඩියක පොත්ත කොළ පාට අපි දෙහි ගන්නවා නැත්නම් ලෙමන් ඒ වගේම අපිට පුළුවන් සුවඳ කුටු දාගන්න කරඳ මුංගු කරාබු නැටි සාදෙක්කා වසාවාසි ඒවා කුඩු කරපු පැකට් තියෙනවා ඒවා අපිට මේකට දාගන්න පුළුවන් ඒ වගේම රෝස් එසන්ස් ආමන්ඩ් එසන්ස් වැනිලා එසන්ස් මේ සියල්ලම මේ පළතුරු එකට දානවා. දාලා දවස් කිහිපයක් මේක වහලා තියන්න ඕනේ. මම නම් දවස් 3යි තිබ්බේ. ඊට පස්සේ අපි මේක දවස් 3කට පස්සේ මේක අපි හදාගන්න යන්නේ. ඒකට බටර්, සීනි, රුලන්, බිත්තර මේ දේවල් අවශ්‍ය වෙනවා. අපි බටරුයි සීනි මික්ස් කරගන්න ඕන. මික්ස් කරලා ඉවර වෙලා මේ පළතුරු තියෙන මේ පළතුරු ටික ඒ බටර් මිශ්‍රණයට අපි එකතු කරලා ඒක මික්ස් කරගන්න ඕන. බීටර් එකෙන් මික්ස් කරන්නේ නැහැ. අපි අතේ හිමීට ඒක කලවම් කරගන්නයි තියෙන්නේ. අපි බිත්තර සුදු මදයි බිත්තර කහ මදයි වෙන වෙනම තමයි බීට් කරගන්න ඕනේ. බිත්තර සුදු මද පෙන එනකම් බීට් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මේ පළතුරු මිශ්‍රණයට බිත්තර සීනි එකතු කරගන්න ඕනේ. මේ ටික හොඳින් මික්ස් කරගත්තට පස්සේ අපි තැටියට දාගන්න ඕන. තැටියට දාගන්නට පෙර වෙනද බේක් කරනවා වගේ නෙමෙයි. කේක් තැටියට අපි පත්තර කොළ පිටු 8ක් දාගන්න ඕන. ඒ කොළ පිටු 8ට පස්සේ තමයි අපි තෙල් කඩදාසියක් දාගන්නේ. මොකද මේක පළතුරු මිශ්‍රණයන්නේ. සමහරලාට ඉක්මනට කර වෙන්න පුළුවන්. ඒ නිසා තමයි පත්තර කොළ පිටු 8ක් දාගන්නේ. මම මේක බේක් කරන වීඩියෝ එක මගේ අතින් ඩිලීට් වෙලා එක oven එකට වෙනස් වෙන නිසා බේක් වෙන කාලය වෙනස් වෙන්න පුළුවන්. බේක් කරන වීඩියෝ එක මගේ අතින් ඩිලීට් වෙලා. මම මේක දැම්මේ සෙල්සියස් අංශක 180ට පැයකමාරක් විතර. මේ තියෙන්නේ බේක් කළාට පස්සේ. මේක තෙත ගතිය නැත්නම් අපිට ජෑම් පාවිච්චි කරන්න පුළුවන් ස්ට්‍රෝබෙරි ජෑම් එක. ජෑම් අත්‍යවශ්‍යම නැහැ. මේක වේලිලා වගේ නම් තමයි ඒක අවශ්‍ය වෙන්නේ. නැත්නම් අවශ්‍ය නැහැ. අපි ඊට පස්සේ මේක කෑලි කපාගෙන ඊට පස්සේ අපි කපාගත්තු කේක් කෑලි රැපින් කරගන්න අවශ්‍ය වෙනවා. මේ රැපින් කරාට පස්සේ අපි ඔන්න ක්‍රිස්මස් කේක් හදලා ඉවරයි. එහෙනම් යාළුවනේ අපේ YouTube channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න. අපි ගිහින් එන්න. bye.